ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා HTB Engineering ලංකා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ඔන්න ලංකාවේ කොහෙවත් හොයාගන්න නැති වගේ ප්‍රොඩක්ට් එක ප්‍රීමියම් ක්වොලිටි එකට 100% වාතය ඉවත් කරලා සීල් කරගන්න පුළුවන් මැෂින් එකක් අපි ගෙනාවා. මේ දෙන්නේ HTB Engineering ලංකා ඔයාලට හඳුන්වා දෙන DZ500 2R vacuum sealer මැෂින් එක. අපි ව්‍යාපාරයකට නවීන තාක්ෂණය මුහු කරගද්දී මැෂින් එකක් මිලදී ගන්න ඕන අපි ගොඩක් වෙලාවට බලන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරගෙන ශ්‍රමය අඩු කරගෙන වැඩි ලාභයක් උපයන්න. ඉතින් ඒකටම නිර්මාණය වෙච්ච වැකියුම් සීලර් මැෂින් එකක් තමයි අපේ DZ500 2R වැකියුම් සීලර් මැෂින් එක. මොකද මේකේ විශේෂත්වය තමයි 2 chamber. ඒ කියන්නේ chamber දෙකක් එන හින්දා ඔයාට එක පැත්තක් වැකියුම් සීල් කරගන්න ගමන් අනිත් ප්‍රොඩක්ට් එකට ලැහැත්ති වෙලා මේ පැත්තේ වැකියුම් සීල් එක ඉවරුනාට පස්සේ අපිට පුළුවන් මේ පැත්තේ ප්‍රොඩක්ට් එක වැකියුම් සීල් කරගන්න 100%ක් වාතය ඉවත් කරලා. අපි බලමු මේ මැෂින් එකේ කොටස් කොහොමද කියලා. විශේෂයෙන්ම මේකේ හෙඩ් එක ගත්තාම ඔයාලට ස්මූත් විදිහට මූව් කරගන්න පුළුවන්, එහාට මෙහාට කරගන්න පුළුවන්. ඒ වගේම අපේ මේ වැකියුම් සීලර් මැෂින් එකේ සවිශක්තිය පිළිබඳව ඔයාලට දෙපාරක් හිතන්න දෙයක් නැහැ. මොකද හොඳ සවිශක්තියකින් යුක්ත බොඩි එකක් තමයි එන්නේ. ඒ වගේම හොඳ හෙඩ් එකක් තියෙනවා. මේ හෙඩ් එක හොඳට ඔයාලට ස්මූත්ලි එහා මෙහා කරගැනීමේ හැකියාවක් තියෙනවා. අනවශ්‍ය පීඩනයක් දාන්න නැතුව. මොකද ඔයාලට පේනවා මේක ස්පින් ආධාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔයාලට නිකන් පොඩි ඇඟිල්ලකින් මෙහෙම කරත් ඔයාලට පේනවා මේ හෙඩ් එක මූව් වෙන. ඒකින්ද ඔයාලට ස්මූත්ලි මේ මැෂින් එකේ හෙඩ් එක එහා මෙහා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි යන්ත්‍රය ඉස්සරහා ගත්තාම මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ එන්නේ අපේ HDB සන්නාමයේ යටතේ බ්‍රෑන්ඩ් කරලම. ඒ වගේම මේ තියෙන අපේ යන්ත්‍රයේ කන්ට්‍රෝල් යුනිට් එක. එතකොට ඔයාලට මෙතන තියෙනවා ප්‍රෙෂර් මීටර් එක. මේක ඔයාලට බලා ගන්න පුළුවන් පැස්කල් වලින්. ඒ වගේම ඉමර්ජන්සි ස්ටොප් එක තියෙනවා. ඔයාලට මේ බටන් එකෙන් වැකියුම් ප්‍රෙෂර් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. වගේම මේක සීලින් ටයිම් එක මේ බටන් එක ආධාරයෙන් ඔයාලට ඇඩ්ජස්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට ටෙම්පරේචර් එක ඔයාලට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ලෝ, මිඩ්, ඒ වගේම හයි විදිහට මේ කන්ට්‍රෝල් පැනල් එකෙන් තමයි මේ සම්පූර්ණ මැෂින් එක ක්‍රියා කරගන්න පුළුවන් වෙන්නේ. මැෂින් එකේ ස්විච් ඔන් කරගන්න තියෙන්නේ මෙන්න මේ පවර් බ්‍රේකර් එක හරහා. මෙතනින් අපිට පුළුවන් යන්ත්‍රය ඔන් ඔෆ් කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ බ්‍රේකර් එක හරහා. ඒ වගේම මැෂින් එක පිටිපස්සට ඔයාලට පේනවා මේ මැෂින් එකේ ටියුබ්ස් ටික තියෙනවා. මේ ටියුබ් හරහා තමයි අපිට වාතය 100%ක් ඉවත් කරගත්ත වැකියුම් සීල් කරගන්න පුළුවන් හැකියාව තියෙන. මේ ටියුබ් ගත්තාමත් හොඳ සවිශක්තියකින් යුක්ත ටියුබ් තමයි තියෙන්නේ. ඒ නිසා ආරක්ෂාව සහ අපේ යන්ත්‍රයේ වැකියුම් සීල් එක ගැන අපිට දෙපාරක් හිතන්න දෙයක් නැහැ. මේ මැෂින් එක අපි හැමතැනම හොයන මැෂින් එකක් අපේ පාරිභෝගික බවතුන්. ඉතින් කොහෙවත් හොයාගන්න නැතුනට ඔන්න HDB Engineering ලංකාව අපේ තියෙන අපි ගෙනල්ලා තියෙනවා DZ500 2R වැකියුම් සීල් එක. ඇතුළත වාතය 100%ක් ඉවත් කරලා ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගෙන නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න, ලාභය උපරිම කරගන්න වගේම ශ්‍රමය අඩුවෙන් ඔයාගේ ප්‍රොඩක්ට් එක වෙළඳ පොළට දාන්න පුළුවන්. නැත්නම් පිටරට යවන්න පුළුවන් හොඳ මැෂින් එකක් තමයි අපේ මේ DZ500 2R වැකියුම් සීලර් මැෂින් එක. අපි ඉස්සෙල්ලාම බලමු මැෂින් එකේ දිග කොච්චරක් වගේ වෙනවද කියලා. ඔයාලට පේනවා මේ මැෂින් එකේ දිග වෙන්නේ සාමාන්‍යයෙන් අඩි 4ක්, අඟල් 48ක්, නැත්නම් සෙන්ටිමීටර 128ක් වගේ. මේ මැෂින් එකේ උස වෙන්නේ සාමාන්‍යයෙන් බිම් මට්ටමේ ඉඳන් අඩි 3යි අඟල් 2ක්, නැත්නම් සෙන්ටිමීටර 100ක්, නැත්නම් අඟල් 38ක් වගේ ප්‍රමාණයක් තමයි උස වෙන්නේ. මැෂින් එකේ පළල වෙන්නේ අඩි 2කට කිට්ටුයි. ඒ වගේම සෙන්ටිමීටර 60ක්, නැත්නම් අඟල් 23ක් වගේ තමයි මේ මැෂින් එකේ පළල වෙන්නේ. මැෂින් එකේ උස පළල දිග ඒ විදිහට වෙද්දී අපි බලමු සීලින් විඩ්ත් එක කොච්චරක් වගේ තියෙනවද කියලා. සීලින් විඩ්ත් එක සාමාන්‍යයෙන් අඩි 2කට කිට්ටු වෙන්න තියෙනවා. අඟල් 20ක්, සෙන්ටිමීටර 50ක් වගේ තමයි සීලින් විඩ්ත් එක තියෙන්නේ. ඒ වගේම සීලින් බාර් දෙක අතර අපි බලමු දුර කොච්චරක් වගේ තියෙනවද කියලා. සීලින් දෙක අතර දුර අඩි 1.5ක්, නැත්නම් අඟල් 18ක්, සෙන්ටිමීටර 50කට ආසන්න ප්‍රමාණයක් තමයි සීලින් බාර් දෙක අතර දුර තියෙන්නේ මේ අපේ DZ500 2R වැකියුම් සීලර් මැෂින් එකේ. හරි. අපි දැන් සූදානම් එහෙනම් අපේ DZ500 2R වැකියුම් සීලර් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. අපි බලමු මේක ඔන් කරගන්න තැන ඉඳන් කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කියලා. අපි කලින් කිව්වා වගේම මෙන්න මේ ස්විච් එක ආධාරයෙන් අපිට මැෂින් එක ඔන් කරගැනීමේ හැකියාව තියෙනවා. මැෂින් එක ඔන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ පැනල් බෝඩ් එකේ මේක ක්‍රියාත්මක වෙනවා. දැන් මේක ක්‍රියාත්මක වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඒ වගේම මතක් කරගන්න ඕනේ ඔයාලට පේනවා අපි මෙතන අද දවසේදී ඔයාලට පෙන්වන්න හාල් වගේම පැකට් 4ක් තියාගෙන තියෙන හාල් අබ තියෙනවා මේ පැත්තේ පැකට් 4ක්. ඒ වගේම මේ පැත්තට අපි ආවහම මේ පැත්තෙත් අපේ හාල් පැකට් 4ක් තියාගෙන තියෙනවා. ඔයාලට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පෙන්නන්න. ඉතින් මේකේ වැඩි දෙයක් කරන්න නැහැ. මැෂින් එක ඔන් කරාට පස්සේ වැඩේ කරගන්න තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද මේකේ ක්‍රියාවලිය වෙන්නේ කියලා. අපි ඔයාලට මේක ක්‍රියාකාරීත්වය පෙන්වන්න ඕන හින්දා යන්ත්‍රයේ සෙටින්ග්ස් ටික කලින්ම හදලා තියාගත්තේ. යන්ත්‍රයේ සෙටින්ග්ස් ටික හදලා තියාගත්තට පස්සේ ඔයාලට වෙන කිසිම දෙයක් කරන්න නැහැ. දැන් අපි බලමු දෙපැත්තම පැකට් 4 සම්පූර්ණ පැකට් 8ක් තියෙනවා. මේ පැකට් 8ට කොච්චර වෙලාවක් යනවද වැකියුම් සීල් කරගන්න කියලා. ඔන්න අපි දැන් මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. හරිම පහසුයි. අපිට තියෙන්නේ මෙන්න මේක මෙන්න මෙහෙම පල්ලෙහාට අද කරන්න විතරයි. ඔයාලට පේනවා මේක ක්‍රියාත්මක වෙලා ඉවරුනාට පස්සේ අපි මේ හෙඩ් එක නැත්නම් චේම්බරය ඔටෝම උඩට ඉස්සෙනවා. අපි බලමු කොහොමද මේ පැකට් 4 සීල් වෙන්නේ. ඊට පස්සේ අපි සූදානම් මේ පැකට් 4 සීල් කරන්න.
ඔන්නවලට පේුණා මේක ඔටෝම ඉසුණා. දැන් මේ පැත්ත පැකට් 4 සීල් වෙලා ඉවරයි. අපි දැන් සූදානම් මේ පැත්ත පැකට් 4ත් ඔහොම සීල් කරගන්න. පාත් කරන්න විතරයි තියෙන්නේ මැෂින් එක ඔටෝම ඒක ඇඩ්ජස්ට් කරලා සෙට් කරගන්නවා. ඊට පස්සේ ක්‍රියාවලිය වුණාට පස්සේ අපේ චේම්බර් එක ඔටෝම උඩට ඉස්සෙනවා. ඔන්න අපේ දැන් පැකට් 8ම 100%ක් ඇතුළත වාතය ඉවත් කරගෙන වැකියුම් සීල් කරගෙන ඉවරයි. අපි දැන් බලමු කොහොමද සීල් වෙලා තියෙන්නේ කියලා. ඔන්න පේනවා මෙතන 1යි 3යි මේ පැත්තේ පැකට් 4ම 100%ක් ඇතුළත වාතය ඉවත් වෙලා සීල් වෙලා තියෙනවා. ඔයාලට පේනවා බලන්න පුළුවන් සද්දෙත් එක්ක. ප්‍රීමියම් ක්වොලිටි එකට 100%ක් ඇතුළත වාතය ඉවත් වෙලා තමයි මේක සීල් වෙලා තියෙන්නේ. මේ තියෙන අපි සීල් කරගත්ත අබ පැකට් එක, මේ තියෙන අපේ සීල් කරගත්ත ආල් පැකට් එක. ඒතකොට දැන් මේ පැත්ත පැකට් 4 හරි. අපි බලමු මෙහා පැත්ත පැකට් 4 කොහොමද සීල් වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන අපේ එහා පැත්තේ වැකියුම් සීල් කරගත්ත ආල් පැකට් 4 බලන්න පේනවා. කලින් වගේම මේකත් හොඳ ක්වොලිටි එකකට ඇතුළත වාතය 100%ක් ඉවත් වෙලා ප්‍රීමියම් ක්වොලිටි එකට වැකියුම් සීල් වෙලා තියෙනවා. මේ තියෙන අපි පැකට් කරගත්ත පැකට් 4 1යි 2යි 3යි ඒ වගේම 4. ඊටමත් සුළු වෙලාවකින් ඔන්න පැකට් 8ක් ඔයාට වැකියුම් සීල් කරගන්න පුළුවන් වුණා 100%ක් ඇතුළත වාතය ඉවත් කරලා ප්‍රීමියම් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් විදිහට අපේ මෙන්න මේ DZ502R වැකියුම් සීල් එක භාවිතා කරලා. අන්න ඒ විදිහට ඔයාට අවශ්‍ය එළවලු, පළතුරු, මස් මාළු 3-5 නැත්නම් ධාන්‍ය වර්ග ඔයාට ප්‍රීමියම් ක්වොලිටි එකට 100%ක් ඇතුළත වාතය ඉවත් කරලා ලෝකල් මාකට් එකට වගේම ඔන්න පිටරටට අපනයනය කරන්න ඔයාට හැකියාවක් තියෙනවා. මේ අපේ DZ502R වැකියුම් සීල් මැෂින් එක භාවිතා කරලා ඉතින් මේ වගේ ක්වොලිටි මැෂින් එකක් හැමෝම හොයන හැබැයි කොහෙවත් නැති මැෂින් එකක් ඔයා ගන්නවනම් ගන්නවට හැකියාව තියෙන්නේ යන්ත්‍රලෝකයේ විශ්වසනීය නාමය HDB ඉංජිනේර ලංකා ආයතනයෙන් විතරයි.